සුදු අපි කුරක්කන් හැලප ටිකක් හදලා කමුද? කුරක්කන් හැලප හදන්න කොහොමද? ජපානයේ කැන්දකොළ නෑනේ. කෙහෙල් කොළ හොයාගන්න තැනක් නෑ. බලමු මොකක් හරි කරලා කෙහෙල් කොළවත් හොයාගන්න පුළුවන් වේද කියලා. මාර්ගසයි. ඉතින් මෙහෙම ඔයාලා හොඳට අතේ ඇලෙන්නේ නැති ගානට අනා ගන්න. එතකොට මේක හදාගන්න ලේසිවි කියලා හිතනවා මම. දැන් මේ වෙනකොට මම ගානට අනාගෙන තියෙන්නේ මේක අතේ ඇලෙන්නෙත් නැහැ. හොඳට ඇවිල්ලා තියෙන්නේ. පොඩ්ඩක් සීනියක්ද කියලා උනේ බලා ගන්න. සීනි ලුණු ගානට තියෙනවා. කැන්දකොළ හොයාගන්න නැති වෙන්නේ හින්දා යාළුවනේ මම මෙන්න මේ වගේ කොළ ටිකක් කපලා ගත්තා. බලමු මේකෙන් වැඩේ කරගන්න පුළුවන් වේද කියලා. වැඩේ ඉවරයි. මේ බලන්න යාළුවනේ කැන්දකොළ නැතුව හදපු හැලප හැඩේ ලස්සන ඒ විදියටම තියෙනවා. පොඩ්ඩක් අපි රස බලමු. අර කැන්දකොළේ කොතලා තියෙනකොට එන සුවඳ විතරයි නැත්තේ. නැත්තම් කුරක්කන් රහ හැරප රහ ඒ විදියටම තියෙනවා. අර කැන්දකොළෙත් එක්ක තියෙනකොට එන සුවඳ තමයි පොඩ්ඩක් අඩු. නැත්තම් සුපිරියට තියෙනවා. මාර්ගසයි.